මේ වන විට තංගල්ල විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හිමත් හරක් කටා නැමැත්තාට පවතින රෝග තත්ත්වයන් පිළිබඳ තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරියා හෝ ඔහු විසින් නම් කරන වෛද්‍ය නිලධාරියෙකු ලවා පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණයේ විනිසුරු සුජීව නිශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. ඒදී විත්තිකාර හරක් කටා විත්තිකුඩුවේ සිට අධිකරණයට කරුණු දක්වමින් තමා කලකපටන් ආර්ශස් රෝගය ඇතුළු රෝගාබාධ කීපයකින් පෙළෙන බවත් ඒ සඳහා නිසි ප්‍රතිකාර නොලැබෙන බවද කියා සිටියා. තමා හමුවට වෛද්‍යවරයෙකු පැමිණියද ප්‍රතිකාර ලැබෙනේ ත්‍රස්ත විමර්ශ කොට්ටාශයේ තංගල්ල ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ අවශ්‍යතාව අනුව පමණක් බවත් වෛද්‍ය නිර්දේශ අනුව නොවන බවත් ඔහු කියා සිටියා. ඒ අනුව තමන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙම ඉල්ලීම සලකා බැලී විනිසුරුවරයා යම් පුද්ගලයෙකුට රෝගී තත්ත්වයක් පවතින විට එහි වේදනාව දැනෙන්නේ ඔහුට පමණක් බව කියා සිටියා. ඒ අනුව විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්ව පිළිබඳ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ත්‍රස්ත විමර්ශ කොට්ටාශයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළා. විත්තිකාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා වසර ගණනාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ පසුන බව පැවසුවා. ඔහු වෙනුවෙන් ඉදිරියේදී අප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් එය සලකා බැලීමට අධිකරණයට අභිමතයක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. ඉන් අනතුරුව නඩුව ලබන 28 වනදා කැඳවීමට නියම වුණා. විත්තිකරු උසාවියේ සිට නැවත රැගෙන යාමට පැමිණීමේදී ඔහු විසින් බරපතල ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. එනම් ටිරාන් අලසා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඔහුගෙන් රුපියල් කෝටි 30ක අල්ලස් මුදලක් ඉල්ලා සිටි බවයි. එය ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණා. කෝටියක් විතර වියදම් කළා මම තංගල්ල කියන ටිරාන් අලස්ටයි දේශබන්දු තෙන්නකෝන්ටයි කෝටි 30ක් දුන්නේ තියෙන්නේ. ඒකද? කෝටියක් විතර වියදම් කළා මම තංගල්ල කියන ටිරාන් අලස්ටයි දේශබන්දු තෙන්නකෝන්ටයි කෝටි 30ක් දුන්නේ තියෙන්නේ. ඒකද?